සුබ දවසක් වේවා CYS YouTube channel එකට මං ඔබ හැම සාදරයෙන් පිළිගන්නවා. මං අද කියලා දෙන්නේ ඔයාලට ඔයාලගේ ඇඟ කෙට්ටු කෙසඟ ශරීරයක්ද? ඔයත් ඒ ශරීරය තරමක් දුරට මහත් කරගන්නට කැමතිද? එහෙනම් මේ ට්‍රිප්ස් එක කරලා බලන්නකෝ. මමත් අත්හදා බලලා තමයි මේක ඔයාලට කියන්නේ. මුලින්ම රටඉඳි 250ක් ගන්න. හැබැයි රටඉඳි කිව්වහම අර නිකන් වෙන් වෙලා තියෙන රටඉඳි නිකන් වියලිභාවයෙන් තියෙන අන්නේ රටඉඳි ගන්න. දැන් ගොඩක් දුරට අර එක එක දේවල් කවලම් කරලා එකට ඇලිච්ච රටඉඳි තියෙනවා. ඒවා ගන්න එපා. සුපර් මාකට් වල වගේ සාමාන්‍ය නෝමල් කඩවලක් තියෙන හොඳ වියලි රටඉඳි. අන්න ඒක හොඳට බලලා ගන්න. ඊට පස්සේ පැය 5ක් විතර මේක පෙගෙන්නට තියන්න. ඊට පස්සේ පෙගෙන්නට තියලා වතුර ටික පෙරන්න. ඊට පස්සේ පෙරලා පොඩ්ඩක් වතුර බේරෙනකන් තා චුට්ටක් අර භාජනයේ තියෙන භාජනයේ ඇලින් කළා වගේ හරි නැත්තම් ටිෂු පේපර් එකකට දාලා හරි පොඩ්ඩක් තුනී කරලා තියන්නකෝ. මේ වහලා වගේ තියන්න සත්තු වගේ වහන්න පුළුවන්. වහලා එහෙම චුට්ටක් තියන්න. එහෙම තියලා ඉවර වෙලා රටඉඳි 250යි එළඟි තෙල් කාලක් ගන්න. එළඟි තෙල් කාලක් අරගෙන දැන් ඔයාලා දැන් මේක ආවරණය කරන භාජනයක් මොකක් හරි පියන වහන්න පුළුවන් භාජනයක් ගන්න. මේ ඕනම භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. ප්ලාස්ටික් නම් හොඳ ප්ලාස්ටික් වගේ නම් කමක් නැහැ. නැත්තම් අර බාල වගේ ප්ලාස්ටික් නම් ගන්න එපා. මොකද මේක අපිට ටිකක් කල් තියාගන්න ඕනේ එකක් නේ. ඒක නිසා මැටි භාජනයක් ගන්න පුළුවන්. ඒක කමන්නේ අලුත් මැටි භාජනයක් ගන්න එපා. ඒක අර එළඟි තෙල් ටික වගේ විදිහට ඒ භාජනයට අල්ලලා වියලෙන්න බලනවා. ඒක නිසා එළඟි තෙලුත් ආයුර්වේද කඩවල වලින් හරි නෝමල් කඩේකින් හරි ගන්නවා නම් මේ කන රට මේ එළඟි තෙල් කියලා ගන්න. ඒක එහෙම කියලාම ඉල්ලන්න. නැත්තම් පහන් පත්තු කරනවා වෙනම තියෙනවා. කන එළඟි තෙල් ගී වෙනම තියෙනවා. එහෙම කියලාම ඉල්ලන්න කෑමට ගන්න එක කියලා. ඊට පස්සේ රටින් 250 ඒක පෙඟෙන්න ඇරලා විලුණාට පස්සේ ඔයාලා හදලා තියෙන භාජනයකට ඒක තියන්නකො රටඉඳි ටික පිළිවෙලකට වගේ ලස්සනට එහෙම දාලා තියන්න. රටඉඳි ටිකක් දාන්න. ඊට පස්සේ එළඟි තෙල් ටිකක් දාන්න. ආයෙත් නැවත රටඉඳි ටිකක් දාන්න. එළඟි තෙල් ටිකක් දාන්න. එහෙම දාලා ඉවරනාට පස්සේ උඩට ආයෙම එළඟි තෙල් ටිකක් දාන්න. එහෙම දාලා දවස් දෙකක් වහලා තියන්නකො එහෙම. හොඳ වහන්න පුළුවන් පියනකින් වහලා ෆ්‍රිජ් එකේ නෙවෙයි නෝමලි තියන්න. ඒක වහලා තියලා ඊට පස්සේ ඔයාලා උදේ පාන්දර හිස් බඩ නම් වඩා හොඳයි. නැත්තම් හිස් බඩ වගේ අර ගත්තාම කම්මැලි කමි වගේ එනවනම් ඒක කමක් නැහැ. උදේ දැන් ඔයාලා තේක බොනවනේ. මොනාම හරි තේක බොනවනේ. ඊට පස්සේ විනාඩි 10කට පස්සේ මේක ගන්න. එක ගෙඩියක් ඔයාලා කෑමට ගන්න. ඊට පස්සේ දැන් මේකට හොඳට දවස් දෙක යනකොට හොඳට මේ එළඟි තෙල් එහෙම අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ කෑමට එකක් ගන්න. ඊට පස්සේ තේ වෙලාවෙන් පස්සේ ගන්න. තේ වෙලාවෙන් පස්සේ අරගෙන කිරිපිටි එකක් එක්කනම් වඩාත්ම හොඳයි. ඊට පස්සේ ඔහොම ගන්නකෝ. ඊට පස්සේ ගත්තට ඔයාගේ මේ දැන් රටින්දි කියන්නේත් හෘදේ වස්තුවටත් හොඳ ආහාරයක්. එළඟි තෙල් කියන්නේත් අපිට නිරෝගී සම්පත් ලැබෙනවා, ශරීරයේ පැහැපත්භාවය ලැබෙනවා, ශක්තිය ලැබෙනවා. මේ අපේ ශරීරයේ මේ අවයව කොටස් ශක්තිමත් වෙනවා. ඔයාලා හැමදාම උදේට හිස් බඩ ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එකක් ගන්න උදේට. හැමදාම උදේට දිනපතා එකක් ගන්න. කිරිපිටි එකක් එක ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔයාලා දැන් මේක ගත්තාම නිකන් කම්මැලිකම වගේ ඇති වෙනව නම් ඒක පොඩ්ඩක් මේ වැඩ කරනකොට ඒක මේ වෙලා යනවා. නමුත් අකමැති නම් ඔයාලා තේක අරගෙන ඊට පස්සේ විනාඩි 10කට පස්සේ මේ රටින්දි එකක් ගන්න. එළඟි තෙලිත් එක්කම ඒක ගන්න. ආහාරයට දිනපතාම ගන්න. ඔහොම මාස 3ක් ගන්න. එහෙම ගත්තත් ඔයාට සීනි තියෙනවා කියලා එහෙම මේක ශරීරයට අගුණ වෙන්නේ නැහැ. මොකද රටේදී වල තියෙන අපිට ශරීරයට අවශ්‍ය සීනි තමයි. නමුත් අපි අර පෙඟෙව්වනේ. පෙඟෙව්වට පස්සේ ඒකේ තියෙන අර සීනි ගතිය ගොඩක් දුරට යනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. මේ ඒක නිසා එළඟි තෙලුත් මේ තෙල් හොඳ නෑ ඇඟට එහෙම කියලා නැහැ. එළඟි තෙල් හරිම ගුණයි අපේ ශරීරයට. මේ අවයවයන් ශක්තිමත් කරන්න අපේ මොළේටත් හොඳ මතක ශක්තියකුත් ලැබෙනවා. ඔයාලා මේක කරලා බලන්නකො මං කිව්වට මාස 3ක් ගන්න ශරීරේ පුෂ්ටිමත් වගේ වෙනවනම් ඔයා මාසයක් විතර නවත්තලා මේක ආහාරය දිනපතා වගේ ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අගුණ දේවල් නෙවෙයි. අර ෆ්‍රුක්ටෝස් කියලා තියෙනවනේ. ෆ්‍රුක්ටෝස් කියන්නේ සර්ටන් දිවල තියෙන සීනි අපේ ඒක ශරීරයට අහිතකර නැහැ. හිතකර සීනි තමයි ඒ තියෙන්නේ. ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ. බලලා මට කියන්නකෝ.